එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්නට යන්නේ Photoshop වලදී custom brush එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මෙතනදී අපිට Photoshop වල විවිධාකාර brush ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට ඉන්ටර්නෙට් එකෙන් download කරලා brush ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය ආකාරයට brush එකක් නිර්මාණය කරගන්නත් පහසුකම Photoshop වලදී තියෙනවා. අපි බලමු කොහොමද custom brush එකක් නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම මම අලුත් ෆයිල් එකක් ලබා ගන්නවා. මෙතනදී ෆයිල් ගිහිල්ලා new click කරලා මෙතනදී මම width එක pixel 500ක් හා height එක pixel 500ක් ලබාගෙන තිනවා. මෙතෙන්දී ඔයගොල්ලෝ මතක තබා ගන්න ඕනේ මේ width එක height එක වැඩි වෙන තරමට අපි හදන brush එකේ quality එක වැඩි. මෙතනදී අඩු pixel අගයක document එකකින් brush එකක් නිර්මාණය කරගත්තොත් එහි quality එක අඩුයි අපි හදන brush එකේ. හරි. මෙතනදී මම මේ values මේ විදිහට තියලා okay click කරලා අලුත් document එක ලබා ගන්නවා. හරි. මෙතනදී මම දැන් අලුත් shape එකක් create කරගන්න යන්නේ. ඒ සඳහා මම මෙතන shape tool එක ලබාගෙන මෙතනදී මම custom shape ලබා ගන්නවා. ඊට පස්සේ මම මෙතනදී මම අඳින shape එක වෙනස් කර ගන්නවා. මෙතනදී මේ butterfly කියන shape එක ලබා ගන්නවා. ඊට පස්සේ මම මේ විදියට shape එක නිර්මාණය කරනවා. shape එක නිර්මාණය කරන ගමන් keyboard එකේ shift key එකත් press කර ගන්නවා. එතකොට මේ විදියට perfect shape එකක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. එතකොට මට මේ විදිහට shape එක නිර්මාණය වෙලා තියෙනවා. මම දැන් කරන්නට යන්නේ මේ shape එක brush එකක් බවට පත් කරන්නයි. මේ අපිට brush එකක් භාවිතා කිරීමේ වාසිය වෙන්නේ අපිට brush එකක් භාවිතා කරනකොට අපේ document එකේ file size එක ගොඩක් අඩු වෙනවා. එහෙම නැත්නම් මට මේ shape එක copy කර කර ලබා ගන්න පුළුවන්. එතනදී අපි හදන document එකේ file size එක වැඩි වෙනවා. ඒ වගේම විශාල layers ප්‍රමාණයක් document එකට add වෙනවා. හරි. ඊට පස්සේ මම මෙතනදී shape එක නිර්මාණය කරගෙන ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ මෙතනදී background layer එක select කරනවා. මෙතනදී ඕගොල්ලෝ මේ shape layer එක select කරලා තිබුණොත් අපිට brush එකක් නිර්මාණය කරගන්නට පහසුකම ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මම මෙතනදී background layer එක select කරලා edit යනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙතනදී පහලින් තියෙනවා define brush preset කියලා. මෙතනදී මම මේ command එක click කරනවා. එතකොට මට මේ විදිහට brush එකට name එකක් ලබා දෙන්නට dialog box එක ඇවිල්ලා තියෙනවා. මම මෙතනදී name එකක් ලබා දෙනවා. ඊට පස්සේ okay click කරනවා. හරි. දැන් මෙතනදී මම හදපු custom brush එක නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. අපි බලමු මේ අපි හදපු custom brush එක භාවිතා කරලා නිර්මාණයක් කරමු. මෙතනදී මම මේ document එක close කරලා දානවා. මට තවදුරටත් මේ document එක අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී මේ save කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී no දෙනවා. හරි. ඊට පස්සේ මම නැවතත් අලුත් document එකක් මෙහිදී create කරගන්නවා. මෙතනදී file ගිහිලා new click කරලා මෙතනදී මම preset file size එකක් ලබා ගන්නවා. හරි. ඊට පස්සේ මම මෙතනදී මගේ brush tool එක ලබා ගන්නවා. හරි. ඊට පස්සේ මම මෙතනදී brush panel එකත් ලබා ගන්නවා. මේ අනවශ්‍ය panel ටික මම ඉවත් කරලා දානවා මේ විදිහට. මට අවශ්‍ය වෙන්නේ මේ brush කියන panel එක විතරයි. හරි. හරි. ඊට පස්සේ මම මෙතනදී මගේ brush එක load කරගන්නවා. ඔයගලන්ට පේනවා ඇති පහළටම ගිහිල්ලා බැලුවොත් එහෙම මගේ brush එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මම හදපු custom brush එක. මම මෙතනදී මේ brush එක select කරනවා. ඊට පස්සේ මම මෙතනදී මේ විදිහට click කරාම අපි හදපු brush එක ඇවිල්ලා තියෙනවා. මේ විදිහට අපිට අවශ්‍ය ආකාරයට මේ brush එක භාවිතා කරන්න පුළුවන්. හරි. මෙතනදී මම මේ සියල්ලම ඉවත් කරලා දානවා. හරි. ඊට පස්සේ අපි බලමු මේ brush එක customize කරගන්නේ කොහොමද කියලා. මෙතනදී මම brush tip shape කොටසට ගිහිල්ලා මෙතනදී spacing වැඩි කරනවා. හරි. ඊට පස්සේ මම මෙතනදී shape dynamic කොටසින් මෙතනදී size jitter කොටස වැඩි කරනවා. 100ක් බවට පත් කරනවා. හරි. ඊට පස්සේ මම මෙතනදී scattering tick එකක් දාලා මෙතනදී scattering ප්‍රමාණය 400ක් බවට වැඩි කර ගන්නවා. count එක මම මෙතනදී 3ක් වගේ ප්‍රමාණයක් ලබා ගන්නවා. හරි. එතකොට මේ විදිහට
ඔයගලන්ට පේනවා ඇති ප්‍රිවිව් බොක්ස් එකේ පෙන්නනවා අපේ බ්‍රෂ් එක මොන විදිහටද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතනදී නැවතත් බ්‍රෂ් ප්‍රීසෙට් කොටසින් මේකේ සයිස් එක බ්‍රෂ් එකේ සයිස් එක අඩු කරගන්නවා. මේ වගේ ප්‍රමාණයක් 192ක් විදිහට. ඊට පස්සේ මම මෙතනදී අලුත් ලේ එකක් ක්‍රියේට් කරලා තියෙනවා. මම මෙතනදී මේ විදිහට බ්‍රෂ් එක ක්ලික් කරගෙන ඩ්‍රැග් කරන ඕගොල්ලන්ට පේනවා ඇති. එතකොට අපේ බ්‍රෂ් එකෙන් මේ විදිහට නිර්මාණයක් කරගන්නට පුළුවන්. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙතනදී තනි ලේ එකක් හැදිලා තියෙන්නේ. මට අවශ්‍ය ආකාරයට මේ තනි ලේ එකට වෙනස්කම් සිදු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කලර්ස් වෙනස් කිරීම සහ බ්ලෙන්ඩින් ඔප්ෂන් වෙනස් කර ගැනීම මෙතනදී කරගන්නට පුළුවන්.